ප්‍රැන්සිකා ප්‍රනාන්දුගේ දෙවැන්නිය. ඕ ෂිට්. ටිරන් අන්නරු පැනගත්තා. උඹලා ඔක්කොම ඌ පස්සෙන් ගිහින් අල්ලගනින් කොහොම හරි. කේශ්වර තම අතේ වූ තුවක්කුව ඉනේ ගසාගෙන වහාම දුවගෙන ආවේ තමන් අතින් වෙඩිපහර වැදුණු තරුණිය අසලටයි. ඔහු විසින් වෙඩිපහර ලැබුවේ බ්‍රයන්ට් වුවද අවාසනාවට මෙන් ඒ වෙඩි උණ්ඩේ බිලි දෙන්නට සිදු වුණේ සනායටයි. කෙල්ල මැරිලාද බොස්? නෑ එහෙම වෙන්නේ නැහැ. මං එහෙම වෙන්න දෙන්නෙත් නැහැ. ඉක්මනට වාහනේ ගනින්. කේශ්වර තම දෑත් වලින් තරුණියව ඔසවා ගත්තේ අධිකව රුධිරයේ වහනය වන ඇගේ තුවාලය මතින් ඔහුගේ ලේන්සුවද තබමින්. නමුත් එයින් පළක් වේවිද? නැහැ. ඇගේ ගෙල ප්‍රදේශයෙන් අධික ලෙස රුධිරය වහනය වුණේ කේශ්වරගේ සිතද මදක් දිගස්සමින්. ඔන්නෝකියෝ පැත්තකට දාලා අපිට යන්න තිබ්බේ බ්‍රයන්ව අල්ලගන්න බොස්. එවදම් පවසා නිමවන්නට ප්‍රථම කේශ්වරගේ අත්ල හීයක බදු වේගයෙන් තම ගෝලයාගේ කම්මුලක් මත පතිත වුණේ ඔහුට සිතන්නටවත් වෙලාවක් ඉතුරු නොකරමින්. උඹ අවුරුදු ගාණක් මං ළඟ වැඩ කරලත් මං කවුද කියන්න දන්නේ නැද්ද යකෝ? මගේ අතින් මැරෙනවා නම් මැරෙන්නේ මේ සමාජයට ඕන නැති එකෙක්. මගෙන් දෙයක් උදරගත්තු එකෙක්. කොටින්ම කිව්වත් අපරාධකාරයෙක් විතරයි. මගේ අතින් අහිංසක මිනිස්සෙක්ට හීරීමක්වත් වෙන්නේ නැහැ කියන එක උඹට අමතක වුණාද? තම ගෝලයාව බිත්තියට හේතු කරගත් ඔහු තම ගෝලයාගේ කමසේ කොළරෙන් අල්ලා තද කළේ එලෙස පවසමින්. තවත් යමක් පවසන්නට මත්තෙන් වෛද්‍යවරයෙක් කේශ්වර අසලට ආවේ ඔහු සංසුන් වුණා. පේෂන්ට්ගේ තත්ත්වය දැන් නෝමල් කේශ්වර. බය වෙන්න දෙයක් නැහැ. බට් අපිට මේ ගැන යාගේ ගෙදර අයට දැනුම් දෙන්න ඕන. හරි ඩොක්ටර් මම ඒ ගැන බලන්නම්. ඩොක්ටර් පිට වූ පසු කේශ්වර තරුණිය සිටි කුටිය වෙතට ගියේ ඇගෙන් සමාව ඉල්ලීමට සිතාගෙනමයි. ඇත්තෙන්ම ඔහු කනගාටු වූවා ඔහු අතින් සිදු වූ වරද පිළිබඳව. නමුත් ඇඳ විට්ටමට වාරු වී කල්පනාවකින් ඇගේ රුව ඉදිරියේ මදකට ඔහුගේ දෑස් තිගසුනද ඇය ඉන්නේ විශාල වේදනාවකින් බව ඔහු පහසුවෙන් වටහා ගත්තේ මිනිසින් පිළිබඳ ඔහුට මනා දැනුමක් තිබූ නිසාම වෙන්නට ඇත. ඒ කියන්නේ සනාය මැරුණද බ්‍රයන්? බියටපත් වූ බ්‍රයන් වහාම පැමිණියේ ඔහු වෙනුවෙන්ම වූ නිවස වෙතටයි. එහියා ඔහු තම සහෝදරියට සහ වසන්තට ඇමතුමක් දුන්නේ වහාම එහි පැමිණෙන ලෙසටයි. මැරුණද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඒ වැදුන වෙඩිපාරට සනාය ජීවත් වෙයි කියලා මට හිතන්න බෑ. බ්‍රයන් පැවසියේ වතුර වීදුරුවක් එක හුස්මට අවසන් කිරීමෙන් පසුවයි. මීට සුළු මොහොතකට පෙර සිදු වූ ඒ සිදුවීම් මාලාව සිහිපත් කරන්න පවා ඔහු බිය වුණේ එහි සනාය නොසිටියා නම් වෙඩිපහරට ඔහුට මුහුණ දෙන්නට වන බව සිහි වූ නිසාම වෙන්නට ඇත. උඹ මොන මගුලටද සනාය මීට් වෙන්න ගියා? මං කිව්වනේ බ්‍රයන් ටික කාලයක් යනකම් හැංගිලා ඉඳපන් කියලා. වසන්ත බ්‍රයන්ටම දොස් නැගුවේ ඔහුගේ හිතුවක්කාරකම් වල අවසානයක් නොමැති නිසයි. ඔහු කරන සියලු දේම වක්‍රාකාරයෙන් Tamanටද බලපාන බව ඔහු හොඳින්ම දැන සිටියා. සාලේ පුරා එහාට මෙහාට ඇවිදිමින් වසන්ත කල්පනා කළේ සනාය පිළිබඳවයි. ඔහුට ස්ථීර කරගන්නට අවශ්‍ය වුණා ඇය තවමත් ජීවත් වෙනවද නැද්ද යන්න පිළිබඳව. නමුත් ඔහුට ඒ වෙනුවෙන් යොදන්න කිසිදු උපක්‍රමයක් නොවුනේ කේශ්වරගේ පිරිස පිස්සු බල්ලන් මෙන් Tamanවත් බ්‍රයන්වත් සොයමින් නගරේ පුරා සැරිසරන නිසයි. උඹ සනාය ඉස්සරහට ගියේ මොකද බ්‍රයන්? අක්කේ බබෙක් වෙන්න එපා. ඔයා දන්නවා මං සනායට කොච්චර කැමතිද කියලා. අන්න ඒකමයි මම එයාව ලංකාවට ගෙන්න ගන්න මෙච්චර try කළේ. වසන්ත අංකල් හදිසි වුණාට මට බෑ සනායව අතාරින්න. දැන් ඉතින් ඒ කෙල්ල මැරිලා නම් උඹ හැමදේටම හදිස්සි වෙනවා බ්‍රයන්. මේ වෙච්ච ප්‍රශ්න විසඳනකම් හරි පරිස්සම් වෙන්න බලපන්. ප්‍රියානි පැවසුවේ බ්‍රයන් දෙස බලා ඔහුට රැවුමක් පා කර හරිමින්. සනාය මැරුණා නම් අපිට නිවුස් එකේ එනවනේ අක්කේ. එහෙම නිවුස් එකක් එන්න රටේ ලෝකෙ මිනිස්සු සනාය ගැන දැනගන්න එපැයි. කිසිම කෙනෙක් දන්නේ නැහැ සනාය ගැන. ඒ කිය අනාථයෙක් විදියට මැරිලා යයි.
එක අතකට ඒකත් වාසනාවක්. මොකද මම නිදහස්. වසන්ත පැවසුවේ ප්‍රියානි දෙසත් බ්‍රයන් දෙසත් බලා සැනසුම් සුසුමක් හෙළමින්. නමුත් බ්‍රයන් උන්නේ කනගාටුවෙන්. වසර ගණනක් පුරාවටයි ඔහු සනායා පිළිබඳ බලාපොරොත්තු තබාගෙන ඉදියේ. ඉදින් ඇයව අහිමි වී යාම ඔහුව කනස්සල්ලට පත් කළේ එයින් ඔහුට තවත් බොහෝ දෑ අහිමි වී යාමේ වේදනාවත් නිසාම වෙන්නට ඇත. කොහොමත් ඉස්සරහ දවස් ටික අපි මෙහෙ ඉන්න එක තමා ගොඩක්ම හොඳ. ඔෆිස් එකේ වැඩ ටිකත් මම ෆිලිප්ට බාර දීලා ආවේ. කේෂ්වරයාට ටිකක් නිවෙන්න දෙමු බ්‍රයන්. ඊට පස්සේ අපි එලි බහිමු. කේෂ්වර කියන්නේ නිවන එකෙක් නෙවේ. ඌ නිවෙන්නේ උගේ ගොදුරට හැගත්තට පස්සේ. ඌට ඕන ගොදුරක් අල්ලගන්න නම් අපි බලන්න ඕන ගොදුරක් නොවී ඉන්න. මං කියන විදියට වැඩ කරපන්. වසන්තෙසේ පවසා උඩුමහලට දිවගිය ශබ්ද නැගෙනසේ පියවර තබමින්. ප්‍රියානිද ඔහු පසිපසින්ම යද්දී බ්‍රයන් සෝපාවට කඩන් වැටුනේ ගතරැඳි කමිසේද ගලවා විසි කරන ගමන්. ඔයාට පුළුවන් නම් මට ඉන්න තැනක් හොයලා දෙනවද? මෙතෙක් වෙලා මං ඉදිරියේ සිටගෙන සිටි ඔහු දිගින් දිගට මැසූ පැනේ නම් මා කවුද යන්නයි. නමුත් මා ඔහුට කිසිවක් නොපවසා ඉවත බලාගෙන උන්නේ මා කුමක් නම් කියන්නද කියා සිතමින්. අවසානයේ ඔහු පිටත් වෙන්න සූදානම් වුණද මන් ඔහුව නතර කළේ ඒ ප්‍රශ්නය ඔහුගෙන් විමසමින්. ඉදිරියට තැබූ පියවර නැවත පිටුපසටගත් ඔහු නැවත මා දෙසට හැරුණේ ඔහුගේ ඒ තියුණු දැස් මා වෙතට ඍජුව යොමු කරමින්. ඉන්න තැනක්? ඇයි ඉන්න තැනක් නැද්ද තමුන්ට? ඔහු ඇසුවේ දෙබැම හකුලුවා ඔහුගේ ගානට වවා සකසන ලද යටි රැවුල පීරිමදිමින්. මන් දන්නවා මට වෙඩි තිබ්බේ ඔයා කියලා. හැබැයි ඒ වෙඩි පාර ඔයා තිබ්බේ මට නෙමෙයි කියන්නත් මම දන්නවා. ඔයා හොඳ කෙනෙක් කියලාත් මට හිතෙනවා. ඉතින් ඔයාට පුළුවන් ද මට ඉන්න තැනක් හොයලා දෙන්න? ඔහුගේ මුහුණේ සිනහවක් නම් නොමැති තරම්. වේදනා දෙන ගෙල මදක් අල්ලාගත් මම අපහසුවෙන් මෙන් සම්පූර්ණයෙන්ම ඔහු දෙසට හැරුණේ එසේ ඉල්ලීම් කරමින්. ඔහුට අවශ්‍ය වුණේ බ්‍රයන්ට වෙඩි තියන්න. ඊට හේතුවක් මා නොදන්න බව සත්‍යයක්. නමුත් ඔහු විසින් මා රෝහලට ගෙන එන අතරවාරයේ පැවසූ ඇතැම් දෑ සීනෙන් වගේ ඇසුණ මට මතකයි. ඒ නිසාමයි මට ඔහුව විශ්වාස කරන්න හැකියාව ලැබුණේ. බ්‍රයන් කියන්නේ තමුන්ගේ කවුද? මද වේලාවක් කල්පනාවකුන් ඔහු නැවත වරක්කේ තියුණු දැස් මා වෙතට යොමු කළේ ඒ පැනේ විමසමින්. "ඔව්, ඒ මා බලාපොරොත්තු වෙන්න උන් පැනයක්." "බ්‍රයන්, ඒ කවුද? මන් දන්නේ නැහැ එහෙම කෙනෙක්." බ්‍රයන් මට කළ බොරුව නිසාම ඒ මොහොතේ සිට ඔහු මගේ කිසිවෙක් නොවන බව මා තීරණය කර අවසන්. ඒ නිසාමයි මම නාදුනන ඔහුට දේ පිළිතුරම දුන්නේ. "මට දැන් වැඩ වගේක් තියෙනවා. ඔයාට සනීප වෙනකම් මෙතන ඉන්න පුළුවන්. මං ආයේ එන්නම්." හදිස්සියෙම ඔහුගේ දුරකථනයට ලද කෙටි පණිවිඩය බැලූ ඔහු එසේ පවසා යන්න ගියේ මා තවත් යමක් පැවසීමටත් පෙරයි. නැවත ඇඳ විට්ටමට හාන්සි වුණු මම කල්පනා කළේ ඔහු හා බ්‍රයන් අතර ඇති ගැටලුව පිළිබඳවයි. කෙසේ නමුත් ගෙවී ගිය වසර 15ක කාලය තුළ මා නොදන්න දේවල් රැසක් සිදු වී ඇති බව නම් දැන් මාහට නිසැකයි. නැවතත් පුංචි ළඟට යන්න මා තුළ අදහසක් තිබුණද මේ සිදුවීමෙන් පසුව මා එම තීරණය වෙනස් කළේ මගේ අම්මට සිදුවුණු අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කිරීමේ අරමුණ ඇතුවයි. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම යන්න.